විලේජ් ලිවිං ආර්ට්ස් නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපේ නාලිකාවෙන් ඔබට ගම්මානයක තිබෙන තොරතුරු පිළිබඳව නිරන්තරයෙන් දැනුවත් කිරීම තමයි අපගේ බලාපොරොත්තුව. යන්න මීට පෙර එළිදැක් වූ වීඩියෝ තුලිනුත් දැනුවත් කළා. අද දිනේත් අපි ඔබත් එක්ක කතා කරන්න යන්නේ ගම්මාන ආශ්‍රිතව තියෙන තවත් වටිනා ශාකයක් පිළිබඳව. විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනවා නම් කලොට්‍රොපිස් ගිගැන්ටියා. එහෙමත් නැත්නම් ඔබ මේ දකින වරා ශාකය පිළිබඳව තමයි අපි සාකච්ඡාවට බඳුන් කරන්නේ. වරා ශාකයේ කොටස් දෙකක් තියෙනවා, නැත්නම් වර්ග දෙකක් තියෙනවා. මෙතන මේ තියෙන්නේ සුදු වරා ශාකයේ කොටසක්. ඒ වගේම මේ වීඩියෝවේ මුල ඔබ දකින්න ඇති ඒ වරා ශාක දෙක විශේෂයෙන්ම මේ තියෙන්නේ අනිත් වරා එළවරා කියන කොටස. එතකොට සුදු වරා සහ එළවරා කියන වරා වර්ග දෙකක් අපිට වරා ශාකය තුළ දකින්නට පුළුවන්කම තිබෙනවා. ජෛව විද්‍යාත්මකව ලක්ෂණ ගත්තාම වරා ශාකයේ පත්‍ර දිගටි ඕවලාකාර පත්‍ර තමයි තියෙන්නේ. එතකොට මේ පත්‍රවල දාර තියෙනවා. ඒවා තුළ ගොරෝසු, ඒ වගේම මේ පැත්තෙන් අපිට බලපුවාම නිකම් යම් සිවිය වගේ කොටසක් දකින්න තියෙනවා. සිවිය කියන්නේ මේ උඩ මිදුණු ස්වරූපයක් වගේ. මේ සියුම් බූවක්, ඒක ස්වරූපයේ බූව. එතකොට මේ පත්‍ර වල මේ බූව සහිත ස්වභාවය තියෙනවා වගේම මෙහි අතු පත්‍ර කඩන විට කිරි සුදු පැහැති දියරයක් වැగిරෙන ස්වභාවයක් අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. මේ තියෙන්නේ එහෙම දියර වැగిරෙන අවස්ථාව. ඒ වගේම මල් ගත්තාම මේ මල් තියෙනවා. මේ පිපිච්ච මලක් තියෙනවා, නිකන් තරුවක ස්වරූපය තමයි දකින්නට තියෙන්නේ. ඒ වගේම ජීව විද්‍යාත්මකව ගත්ත විට වරා ශාකයේ මේ විදිහේ මල් පරාගණය වෙලා ගෙඩියක් හට ගන්නවා. මේ ගෙඩිය නැවත ඇරියාම සුළඟ මගින් ප්‍රචාරණය වෙන බීජ අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. මේවා නිරාවරණය වෙලා හිස් අවකාශයේ සුළඟත් සමග ගිහිල්ලා වැටුණ තැන්වල රෝපණය වීමක් තමයි අපිට දකින්නට තිබෙන්නේ. ඉතින් මේ වරා ශාකය ගත්තාම ඊටමත් වටිනා විශේෂතා රාශියක් තියෙන ශාකයක් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. විශේෂයෙන්ම වරා වල මේ සුදු වරා කියන ශාකය ඊටමත් විශේෂයි. සර්ප විෂ සඳහා බෙහෙත් හේත් කිරීමේදී අතීතයේ මෙහි කොළ දඬු ආදිය භාවිතා කරලා තියෙනවා. ඒ වගේම මේ සුදු වරා නිවසක් ඉදිරියේ රෝපණය කිරීම, නිවස වටේ රෝපණය කර තිබීමෙන් සර්පයන් නිවසට පැමිණීමේ ප්‍රවණතාවය අඩු වෙනවායි කියන විශ්වාසයක් තියෙනවා. ඒ වගේම අපේ ජන සමාජයේ සිටින අහිකුන්ටක ජනතාව, ඒ අය මේ සුදු වරා ශාකය පිළිබඳව නිරන්තරයෙන් ඔවුන් ගම්මාන වලට යන විට මේ ශාකයේ කැබලි කොටස් නයිනටවන අවස්ථාවල ගිහිල්ලා මිනිසුන්ට විකිණීමක් සිද්ධ කරනවා. ඒ අය ඒකෙන් බලාපොරොත්තු වෙනවා මේ සර්පයන් නිවෙස් වලට නොපෙමිණෙනවායි කියන විශ්වාසය ලබා දෙන්න. ඒ වගේම සන්ධි රෝගවල විශේෂයෙන්ම හන්දි රුදාව ඉදුමුම අඩු කිරීම සඳහා මේ ශාකය භාවිතා කරනවා. ඒ වගේම සමේ තියෙන කුෂ්ඨ රෝග සහ වෙනත් රෝගවලට මේ ශාකයේ කිරි ආදීන් යම් සහනයක් ලබා දෙන්නට කටයුතු කරනවා. ඒ කිරි ඒ ස්ථානවල ආලේප කිරීමක් දේශීය වෛද්‍ය විද්‍යාව තුළ දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම කටුවක් වගේ දෙයක් යවුන විට ඒ කටුව පහසුවෙන් ලබා ගන්නට නොහැකි නම් මේ වරා ගහේ කිරි ටිකක් කඩලා ඒ ඇනුන තැනට දානවා. ඒ දානකොට කටුව බුරුල් වෙලා ඒක ගන්න පහසු කරනවා. ඒ වගේම මේ කොළ පොලුත් එක්ක අඹරලා කහ මිශ්‍ර කරලා ලිපේ තියලා කබලේ හැඳි ගාලා ඒ කටුව යන්නු ස්ථානයේ බැඳ විට ඒ කටුව බුරුල් වීමේ ස්වභාවිකුත් අපිට අත්විඳින්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා මේ ගම්මාන ආශ්‍රිතව මේ වරා ශාකය ඖෂධීය වටිනාකම් රාශියකින් යුක්ත ශාකයක් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ආගමික විශ්වාස ගත්තාම විශේෂයෙන්ම වර්තමානයේ වෙනකොට වරා මල්
බුදුරජාණන් වහන්සේට පූජා කිරීමට පවා භාවිත කරනවා. විශේෂයෙන්ම Hindu ආගම තුළ ගණ දෙවියන්ට සහ ඊශ්වර දෙවියන්ට පූජා පිණිස මේ වරාමල් භාවිතා කිරීම දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම සුදු වරා ශාකයක් අපේ ගෙදර ඉස්සරහා සුදු වරා කියලා කියන්නේ මේ වරා జాතිය මේ වරාමල පිපුණාම සුදුයි. ශාකයක් ගේ ඉස්සරහා හදලා තිබුණොත් ඒ ගෙදරට වාසනාව රැගෙන එනවාය කියන විශ්වාසය ග්‍රාමීය ජනතාව තුළ තියෙනවා. මේ තියෙන්නේ සුදු වරා ශාකයේ මලක්. ඒ වගේම මේ ශාකයේ තවත් ප්‍රයෝජන පිළිබඳව ඔබට මතක් කළොත් අතීතයේ ගැමි ජනතාව විශේෂයෙන්ම මේ ශාකයේ කඳන් වලින් සහ අතු වලින් කෙඳි ලබාගෙන තියෙනවා. ඒ කෙඳි ෆයිබර් වගේ ඉතාමත් ශක්තිමත් කෙඳි විදිහට භාවිතා කරමින් ඔවුන් ඒ කෙඳි මාළු වැල්ලීම සඳහා භාවිතා කළා කියලා කියවෙනවා. ඒ වගේම මොනාච් වගේ සමනලයින්ට මේ වරාගහේ කොළ ආහාරය පිණිස හේතු වෙනවා. නැත්නම් වුණ ආහාර පිණිසත් මේ වරා කොළ ගන්නවා. විශේෂම දේ තමයි මේ වරා ශාකය පිළිබඳව පිළිපැදිය යුතු දේ. මේ වරා ශාකයේ කිරි අපේ ඇහැට වැටෙන්නට හොඳ නැහැ කියලා විශ්වාසයක් තියෙනවා. විශේෂයෙන්ම ඇස්වලට මෙම කිරි වැටුනොත් ඇසේ පෙනීම දුර්වල වෙන්න හේතුවක් බවට පත් වෙනවලු. ඒ නිසා වරා කියන ශාකය ඊටමත් ප්‍රවේශමෙන් පාවිච්චි කළ යුතු ඒ වගේම ප්‍රයෝජනවත් ශාකයක් විදිහට තමයි අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඉතින් මේ වරා ශාකය පිළිබඳව තමයි අද ඔබ අපේ YouTube නාලිකාව තුලින් දැනුවත් කළේ. මම වෙනදා කියනවා වගේ අපිත් එක්ක හැමදාම රැඳී සිටින්න ගම්මානාශ්‍රිතව තියෙන මිනිසුන්ගේ චර්යා රටා, සතුන්ගේ චර්යා රටා, ශාක, මල් මේ අපි දකින නොදකින බොහෝ දේ ඇදහිලි විශ්වාස මේ සියල්ලක් පිළිබඳව අපේ YouTube නාලිකාව ඔස්සේ ඔබව දැනුවත් කිරීමට අපි උත්සාහ කරනවා. ඉතින් හැමදාම කියනවා ඔබ අපිත් එක්ක රැඳී සිටින්න අලුත් දැනුම සොයා යන්න. ඉතින් Village Living Arts නාලිකාවත් සමග සම්බන්ධ වූ ඔබ සැමට බොහොමත්ම ස්තුතියි කියලා කියනවා. මේ තියෙන්නේ මේ ශාක දෙකේ මල්. ඉතින් මම අවසාන මොහොතේත් ඔබට මේ ශාක දිත්වෙහි වෙනස පෙන්වීමට තමයි මෙය කැමරාවට යොමු කරන්නේ. බෙහෙවින්ම ස්තුතියි.